මුලින්ම නියමිත ප්‍රමාණයට වර්ධනය වූ කුරුඳු පඳුරක් තෝරගන්න ඕන. ඊට පස්සේ ඒකේ මුහුරු වතු, කොළ පැල මේවා කපලා ඉවත් කරලා සුද්ධ කරගන්නවා. ඊට පස්සේ අපි බලනවා නියමිත ප්‍රමාණයට මෝරච්ච කුරුඳු ගස් පොඩක් හැවෙනවද කියලා බලනවා. හැවෙනවද බලද්දී අපි ගහේ අලි නැති තැනකින් කපලා පොඩ්ඩක් පිහියෙන් බලනවා මේ කුරුඳු ගස් අපිට අවශ්‍ය විදිහට පොතු ගලවන්න පුළුවන් මට්ටමේ පොත්ත දුරෝද කියලා. ඊට පස්සේ අපි තෝරගන්නවා පඳුරේ කපන්න පුළුවන් කුරුඳු ගස් කීපය. තෝරගත්තට පස්සේ එම ගස් ටික කපලා ගන්න. මුලින්ම කුරුඳු ගහ කපද්දී ප්‍රවේශම් වෙන්න ඕන. මොකද කුරුඳු ගහ කපන්නේ කැපුවට පස්සේ එකෙන් ඊළඟ ආපහු සැරයක් කොපිල් එන විදිහට කුරුඳු ගහ කපන්න ඕන. පැත්තට කපන්නේ සාමාන්‍යයෙන් ජලය බැස යන විදිහට තේන් තමයි කුරුඳු ගහ කපලා බිමට දාන්නේ. විශේෂයෙන්ම කුරුඳු ගහ මුල තියෙන අනවශ්‍ය පැල සියල්ල කපලා ඉවත් කරලා සුද්ධ කර ගන්නවා. ඒ අතරතුර එතකොට අපිට පුළුවන් අර අනාගතයේ ඉතුරු කරන කුරුඳු පැල ටික සාර්ථකව වැඩෙන්න ඉඩක් සැකන ඇති කරන්න. ප්‍රවේශමෙන් කුරුඳු ගස් අනිත් ගස් කැපෙන්නේ නැති වෙන්න බොහොම ප්‍රවේශමෙන් නියමිත ප්‍රමාණයට මෝරපු ගස් අපි එකින් එක ඉවත් කර ගන්නවා. කුරුඳු ගස් කපද්දී ගොඩක් වෙලාවට ලොකු ගස් ටික කැපුවාම පොඩි ගස් පොඩි කුරුඳු පැල නැවෙන්න පුළුවන්. නැවෙනවා සාමාන්‍යයෙන්. මෙන්න මේ නැවිලා තිබුණොත් අපේ කුරුඳු ගහ ඊළඟට ඉස්සරහට වර්ධනය වෙන්නේ නැහැ. නැදින් කොපිල් ඇවිල්ලා මේ කුරුඳු ගහ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ අදාළ කුරුඳු ගස් ටික කපලා ඉවත් කරගත්තට පස්සේ අර පැල ටික එකතු කරලා අපිට වෙනවා ඒක එකතු කරලා උඩට බැඳ ගන්න. පඳුරේ ගස් ඔක්කොම එකතු කරලා බැඳලා පස්සේ අපිට ඒක නැවෙන්න ඉතුරු තියාගන්න පුළුවන්. ඉස්සරහට වර්ධනය වෙන්න. කපාගත්තු ගස් ටික අපිට පුළුවන් ප්‍රවේශමෙන් අතු ඉවත් කරලා පෑහ ගන්න. අපි කියන්නේ මේකට පාහිනවා කියලා. මෙතෙන්දි සැලකිලිමත් වෙන්න ඕන. අර කුරුඳු ගහ පාහිද්දි කැත්ත වදින්න නැති වෙන්න තනින් තන පොත්ත තුවාල නොවන විදිහට පෑහ ගන්න ඕන. මොකද එහෙම වුණොත් තමයි අපිට හොඳ නිෂ්පාදනයක් ගන්න පුළුවන්. තනින් තනින් කැපුණොත් ඒක අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය නිෂ්පාදනය කරගන්න අමාරු වෙන්න පුළුවන්. අපි කපලා එකතු කරගත්ත කුරුඳු ඊට පස්සේ අපිට වෙනවා දිග ප්‍රමාණය අනුව අපිට නිෂ්පාදනය කරන්න පහසු වෙන මට්ටමින් කුට්ටි කරගන්න. අපි කියනවා මේකට කුට්ටි කරනවා කියලා. එතෙන්දී ගහේ විශේෂයෙන් ඇද තැන් වලින් අපි කපනවා. මොකද ඇද තැන් වලින් කපා ගත්තට පස්සේ අපිට ලේසි මේක හසුරවන්න ඉස්සරහට කුරුඳු ගහ හුරන්න ඕන, තලන්න ඕන. ඒ කාර්යය සඳහා කොහොම නමුත් අගිස් පොඩි අතු වෙනම අපි එකතු කර ගන්නවා. හඳන් ටික වෙනම ඒ විදිහට තමයි අපි මේක සකසලා අවශ්‍ය ස්ථානට ගෙනියන්නේ. කපනකොට මේ ගහ මෙහෙම එක පැත්තට මෙහෙම ගහලා මෙහෙම නැවුවොත් මේ ගහ මෙන්න මේ විදිහට පැලෙනවා. මෙහෙම පැලෙනවා. ඒක නිසා එක සැරයක් මෙහෙම ගැහුවා, මෙහෙම ගැහුවාම ගහ පැලෙන්නේ නැහැ. ඔන්න ඊළඟ ගහ කපනකොට බලා ගන්න පුළුවන් ඒක. අන්න එහෙම කැපුවාම අර ගහ මෙහෙම පැලිලා මේ ටික ඩැමේජ් වෙන්නේ එහෙම කැපුවාම තුන් පැත්තෙන් කැටි පාරවල් තුනක් ගැහුවා. ඊට පස්සේ මේ ටික මෙහෙම තියුවා. මේක හෙවනේ ඉඳන් කරන්න ඕන වැඩක්. හෙවනේ ඉඳන් කරන්න ඕන වැඩක්. මේ ගස් කපලා උවේ තියන්නේ. මෙහෙම මිටිය බැඳලා මෙහෙම
ලොකු වට පොඩ්ඩක් වැඩිපුර කපලා නිතිය බඳලා මෙහෙම කරගෙන අපි වැඩ කරන ඒ තැන්ට අරගෙන යන්න ඕන. ගෙනහිල්ල එතෙන්දි තමයි මේක සුද්ධ කරලා ඉතුරු ටික එතෙන්දි බලමු කොහොමද කරන්නේ. දැන් මේ කුරුළු ගහ මෙහෙම අපි මේකේ වැලි තියෙනවා ජරාව තියෙනවා ඒ නිසා අපි මේක පොඩ්ඩක් හොඳට සෝදලා තමයි ගන්නෙ. මෙහෙම දාලා මේ වගේ බරල්ලයකට හෝ මේ වගේ වට තියෙන මේ මෙහෙකට දාලා මේ ගහ හොඳට මෙහෙම සෝදලා ගන්නවා. ගහෙන් ගහ මෙහෙම සෝදලා ගන්නවා. හොඳට අකුල්ලන්න ඕන. මේකට අකුල්ලලා මේවා මෙහෙම සෝදලා ගන්නවා. අපි මේක සෝදලා ගෙනාවට පස්සේ පොඩ්ඩක්වත් එකම සැරයක්වත් බිම තියන්නේ නැහැ. මොකද මේකේ බිම තියුවොත් මේ ජරාව ගෑවෙනවා. ඒ නිසා ඒ වගේම තමයි මේක ගැට පැහැලා මේක සූරවැද්දි පොඩ්ඩක්වත් කොළ පාට හිටින්න. දැන් මෙහෙම හීරුවාම මේ කොළ පාට හිටිනවා. මේ කොළ පාට හිටින එක ඔක්කොම සුඹුල යන්න හොඳට හූර ගන්න ඕන. මෙහෙම හොඳට හූර ගන්න ඕන. මේ හූරන එකට කියනවා සෞත්තුව කියලා. තව මේ කොකත්ත කියන එකකුත් තියෙනවා. නමුත් මේ සෞත්තුව හූරන එක තමයි ලේසිම. මෙන්න මේ විදිහට දැන් මෙන්න මෙහෙම කොළ පාට පොඩ්ඩක් ඉතුරු වුණොත් ඒක හොඳට සුඹුල යන්න හොඳටම හූරන්න ඕන. අපි මේ සැකසුම් කොයිම වෙලාවකවත් බිම තියන්නේ නැහැ. සියලුම දේවල් මේසවල උඩ තියලා ඉතා පිරිසිදුව තමයි කරන්නේ. කුරුන් තාන්න මේ සාමාන්‍ය ඇඟිල්ල තුවාල වෙන නිසා මේ වගේ කොප්පක් දානවා. ඊට පස්සේ මේ පිහියෙන් තමයි කරන්නේ. මුලින්ම පිත්තල පොළු ගා ගන්න ඕන. මෙහෙම මේසයක් උඩ තියාගෙන පිත්තල පොළු ගාගෙන දැන් අපි කුරුඳු හන්දි කරන්න මේව කරනකොට වැඩි විශේෂ දෙයක් මේ අපි කරන්නේ හන්දි කරන්න මේව කරනවා නම් මේ වගේ ඇදතනින් මෙහෙම තමයි පිටරෙල්ල ගන්න. මෙතන ඉඳලා විතරයි කඩන්නේ. අපිට මේ දැන් අලුත් මේ නිෂ්පාදනය කරන්න මේක කරද්දී
අපිට පුළුවන් තරම් දිග ඕන. අඩි 3ක් 4ක්. අපිට පුළුවන් නම් මෙතන ඉඳලා මෙතෙන්ට ගන්න ගහ ඇද වුණාට කමන්නේ ගන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රශ්න තියෙන මේ වගේ ගැටයක් තියෙන තැනකින් මේක කැපිලා. එතකොට මේක දෙකට කැඩෙනවනේ. ඒ නිසා ඒකට කරන්න පුළුවන්. අපිට මෙහෙම ඉර ගහන්න පුළුවන්. මේ ගැටේ දෙපැත්තට මැදි කරලා. මේක. ඒ කියන්නේ දැන් මේක මේ ගැටේ මැදින් වැඩිලා තියෙන්නේ. එතකොට ඊළඟ ඉර ගහනවා අපි මෙන්න මෙහෙම. එහෙම ඉර ගහලා මෙන්න මෙහෙම වතුර ගලවන්න විතරයි තියෙන්නේ. පුළුවන් තරම් දිග වෙන තරමට තමයි අපිට මේකේ වටිනාකම තියෙන්නේ. උපරිම අඟල් 4.5ට වැඩි වෙන්න ඕන දිග. අඩි 2.5ක් 3ක් දිග තියෙන්න උපරිම පළල අඟලක්. අඟල් භාගේ 3 කාල එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ පටිය උපරිම මේ අඟලයි තමයි වැඩිම පළල. මෙන්න මෙහෙම. හොඳටම පැලෙන්න ඕන. දියපත්තේ නැති කිසිම මේකක් මේ සැකසුමට ගන්නෙ නැහැ. මෙහෙම ඉරි ගහලා කඩන්න. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන මේ ගැට තියෙනවා. මේ ගැටේ මේ මැදින් තමයි ගහලා තියෙන්නේ. ඒක නිසා කෑල්ලක් මේ වෙලා මේක වෙන් වෙන්නේ නැහැ දිගට තියෙනවා. මේක මේ ඊළඟ කෑල්ල අපි එහෙම ගහ මේ ගහනම් මේ ගහ තුනට පැලුවා. මෙහෙම ඇද වුණාට කමන්නේ ඉර ගහලා මොන කඩන්න. පැලෙනේ වෙන්නත් ඕන. අඩි 3-4 දැන් අපිට මේක මෙතන මේක අපිට ගහේ දිග අනුව මම මේ ගහ දෙකට බෙදලා ගත්තේ. මීට වැඩි ගහ දිග නම් Tamanට පුළුවන් තරම් දිග අඩි 3ක් වුණත් කමන්නේ දිගට ගලවලා මෙහෙම පිරිසුදුව තියෙනවා. මෙන්න මෙහෙම පටි ගලවලා දාන්න. නිකමට හරි ඔයාලා පටි ගලවනකොට මෙන්න මේක මෙන්න මෙහෙම පීය මතු වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම පීය මතු වෙන්න පුළුවන්. මෙන්න මේ. මෙහෙම වුණොත් වැඩක් නැහැ. මේ තැනින් මෙහෙම මතු වුණොත් මේක අර වේලෙනකොට අර පැලිච්ච වගේ මේ කෑලි ගන්න බැරුව යනවා. ඒක නිසා මේක කොයි වෙලාවෙත් ඩැමේජ් නොවන විදියට මෙන්න මෙහෙම ගන්න ඕනේ. මේ විදියට කැළුනොත් ඒක වැඩක් නෑ. මෙහෙම පීය එළියට ආවොත් මේකේ වැඩක් නෑ. ඒ නිසා ඒක කොයි වෙලාවකවත් එහෙම නොවෙන්න බලාගෙන අපිට මෙහෙම මේක ගන්න පුළුවන්. මේ ගැටේ ගන්න උනත් මේ කෑල්ල වෙන් වෙන්න නැතුව අපි මේ ගන්නේ. මෙන්න මෙහෙම පී ආවොත් ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ ගන්න පුළුවන්. නමුත් අර සාර්ථකම නැහැ. ඩැමේජ් වුණොත් සාර්ථක වෙන්නේ නැහැ ඒ තරම්. ඩැමේජ් පුළුවන් තරම් ඩැමේජ් නොවි ගන්නවා. දැන් මේ වගේ කෑල්ලක් මැදි වුණාට මෙහෙම කෑල්ලක් දැන් අපේ ගැටයක් නම් මෙතන ගැටයක් තිබුණේ. ඒක නිසා මේ කෑල්ල නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර හැම තැනම කැඩුනොත් ඒක අර මෙහෙම රෝල් වෙනකොට මේ වෙන්නේ. උඩරිම පළල අඟලයි. මේක දැන් මේක අඟලක් වෙන්න මේක අඟලට වැඩිය අඩුයි. මේක ඊටත් වැඩිය අඩුයි. අඟල් භාගේ 3 කාලේ ඒක ප්‍රශ්නයක් නෑ. අඟල් 4.5ට වැඩිය දිගත් උඩරිම අඟලත් පළල තමයි මේ වැඩේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ. ඒතකොට අපි මේ තලාගත්තු කුරුදු පොඩි ඒක මේ අතර දිගට ඩයර් එකේ තියාගන්නවා. මේ එහෙකට එකක් ගෑවෙන්නේ නැති වෙන්න මේ විදිහට මේකේ අතුර ගන්නවා. ඒ වගේම අපිට මේක පුළුවන් අවුවේ වේල ගන්න. අවුව වේලනවා නම් පැය 3ක් විතර වේලෙන්න ඕන. මොකද අවුව රස්නෙත් එක්ක පැය 3ක් විතර වේලලා මේක රෝල් වෙනකොට මේක අපි අරගෙන කෑලි වලට අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට කපාගෙන නැවත වතාවක් පැය 3ක් විතර වේලෙන්නවා. නමුත් ඩයර් එකේ වේලනවා විනාඩි 45ක් පැයක් අතර ප්‍රමාණයක් ප්‍රථමව වේලලා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට කෑලි ප්‍රමාණය කපාගෙන ඒ අවශ්‍ය කෑලි ටික නැවත වතාවක් ඩයර් එකට දාලා විනාඩි 45ක් පැයක් වගේ වේලනවා. උපරිම උෂ්ණත්වය මේ සෙල්සියස් අංශක 40 තමයි. මොකද 40ට වඩා ඉහළ උෂ්ණත්වයකට වේලුවොත් මේකේ තියෙන අර ගුණාත්මක ද්‍රව්‍ය විනාශ වෙලා යනවා. ඒ නිසා 40ට ඉහළ උෂ්ණත්වයකින් මේක ඩ්‍රයි කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක ඇතුළට දාලා
ඊට පස්සේ දැන් මේකේ තියෙන උෂ්ණත්වය අපිට බලා ගන්න පුළුවන් කොපමණ උෂ්ණත් මේකින්ද මේ 28.6ක උෂ්ණත්වයක් තමයි දැනට තියෙන්නේ. මේක 40ක් දක්වා අපි විනාඩි 45ක් මේක ඩ්‍රයි වෙන්න ඉන්නවා. මේක ඇතුලේ මේක උපරිම උෂ්ණත්වය 40ට තමයි අපි තියාගන්නේ. උපරිමය 40යි. 35 44 තමයි වෙන්න ඕන. එතනින් එහාට ගියොත් මේකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. දැන් මේ ඩයර් එකේ දැන් විනාඩි 45කට පස්සේ මේ ටික මේ ගන්නවා. මේ ගන්නකොට මේ මෙන්න මේ වගේ හරියට රෝල් වෙලා තියෙනවා. එතකොට මේක මේ විදිහට රෝල් වෙන්නේ හරියට තැළුනොත් විතරයි. තැළුන් නැත්නම් මේක මේ විදිහට රෝල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දියපට්ටේ තියෙන්න ඕන. දියපට්ටේ තියලා ඉරි ගහගත්තා මේක හුඟක් හයියට මේ පාටට හොඳට එනවා. ඉතින් දැන් අපි මේ ටික අරගෙන මේ ටික අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපලා මේව කරන්න හැටි බලමු. ඊට පස්සේ අපි මේක අවශ්‍ය ප්‍රමාණයට කෑලි ගන්න කපා ගන්නවා. ඒ කියන්නේ මෙහෙම කොන පොඩ්ඩක් කැපුවා. මේ වගේ ඒ අවශ්‍ය දිග ප්‍රමාණ කෝටුවක් තියෙනවා. ඊට පස්සේ අපි මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්නවා. අර කොට කෑලි ආවොත් අඟල් 6ක වගේ කෑල්ලක් ආවොත් අපිට එක කෑල්ල හුඟක් අපත යන ප්‍රමාණය වැඩි නිසා තමයි අපි කියන්නේ හැම වෙලාවෙම පුළුවන් තරම් අඩි 2ක් 3ක් දිගට. දැන් මේ ගත්තු කෑල්ල ඔයාලා දකින්න නැති ඒ ගත්තු කෑල්ලේ මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වෙනවා. මේක අපත යන කෑල්ල. මේක අපේ අවශ්‍ය ප්‍රොඩක්ෂන් එකට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් දිගට ගන්න ඕන. සාමාන්‍ය අඟල් 4ක නම් කැපෙන්නේ අඟල් 12මාරක් වගේ තියෙන කෑල්ල නම් අපිට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. බලන්න මේ ගානට කපලා ගත්තා. අන්න මේකේ ලොකු පාඩුවක් උනේ නැහැ. අඟල් භාගයක් විතර තමයි අපිට යන්නේ. මේ විදිහට මේක විනාඩි 45කින් පස්සේ අරගෙන මේ විදිහට මේවා කෑලි එකින් එක කපාගෙන නැවත විනාඩි 45ක් ඩයර් එකේ දාන්න ඕන. මොකද මේක භාගෙට වේලා තියෙන්නේ. මොකද භාගෙට වේලන්නේ මේක මේ කපනකොට කෑලි මේක හොඳට කැපෙන්නේ නැහැ. මේ හොඳට වේලුණාට පස්සේ මේක කුඩු වෙනවා. ඒ නිසා තමයි මේක මේ විනාඩි 45කින් අරගෙන කපලා නැවත විනාඩි 45ක් දාන්නේ. කලින් විනාඩි 45ක් ඩයර් එකේ දාලා අපි දිගට ගත්තු ඒ පටි අපිට අවශ්‍ය ප්‍රමාණයට කපලා නැවත වතාවක් ඩයර් එකට දාලා විනාඩි 45ක් නැවත ඩ්‍රයි කරලා ගන්නවා. මේ ටික තමයි අපි අර කලින් මේව කරේ. හොඳ සුවඳක් හා හොඳ පාටක් පෙනුමක් තියෙනවා දැනට මේවයි. ඉතින් එහෙම වෙන්න නම් හොඳට ඩ්‍රයර් එකේ අවශ්‍ය ප්‍රමාණය වියලා ගත යුතුයි. ඉතින් දැන් මේ නැවතත් කපාගත්තයින් පසු අවශ්‍ය ප්‍රමාණයට කපාගත්තයින් පසු නැවතත් විනාඩි 45ක් ඩයර් එකේ දාලා සෙල්සියස් අංශක 35-40 අතර උපරිම උෂ්ණත්වයක් මත ඩ්‍රයි කරගන්න එක තමයි මේ අවස්ථාවේ කරන්නේ. දැන්ට තියෙන්නේ සෙල්සියස් අංශක 40.5ක උපරිම උෂ්ණත්වයක්. මේක තමයි උපරිම උෂ්ණත්වය. සෙල්සියස් අංශක 40.5 වගේ උපරිම උෂ්ණත්වයකින් මේක වියලා ගත යුතුයි. නැත්නම් මෙහි තියෙන අර ගුණාත්මක භාවය නැති වෙලා යනවා. දැන් මේ විනාඩි 45කට පස්සේ තමයි විනාඩි 45කින් මේක ගන්නකොට මේක හොඳට ඩ්‍රයි වෙලා තියෙන්නේ. දැන් මේක අරගෙන අපි අවශ්‍ය ප්‍රමාණයට බර කිරාගෙන පැකින් කරන්න තමයි තියෙන්නේ ඊළඟට. මේ හොඳ පාටක් තියෙනවා. හොඳට පාටක් හා හොඳ සුවඳක් තියෙනවා මේකේ. මේම ඩ්‍රයි වුණාම තමයි මේ හොඳ පාට හා හොඳ සුවඳ එන්නේ. මේ ටික ඔක්කොම අරගෙන මෙහෙම සැටියකට අතුරගෙන අපි මේක අවශ්‍ය ප්‍රමාණයට බර කිරාගෙන මේක පැකින් කරගන්න. එතකොට අපි අර ඩ්‍රයි කරගත්තු ඒ කුණු ටික
අවශ්‍ය ප්‍රමාණයට ග්‍රෑම් 20 පැකට් හදනවා නම් ග්‍රෑම් 20 පැකට්, ග්‍රෑම් 50 පැකට් හදනවා නම් ග්‍රෑම් 50 පැකට්. එහෙම අවශ්‍ය ප්‍රමාණයට අපි මේක බර කිරා ගත්තා. ඔන්න ග්‍රෑම් 20 මේක මොහොම කරා රබර් බෑන්ඩ් එකක් ගත්තා. මේක රෝල් කළා මෙන්න. රබර් බෑන්ඩ් එකක් දැම්මා. ඒ වගේ මේ හදාගත්තු මේ විශාල ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේවා ග්‍රෑම් 20ට කිරපු ඒවා. මේ හැම එකම ග්‍රෑම් 20 තියෙනවා. ඊට පස්සේ අපි මේ වගේ පොලිතින් එකක් අරගෙන මේක 250 ගේජ් එක එහෙම මේව කරගත්තා. මේ ලේබල් එකත් අපි හදාගත්ත ග්‍රෑම් 20 මිල, ප්‍රොඩක්ෂන් ඩේට් එක, එක්ස්පයරි ඩේට් එක, මිල ඒ ටික මේ සටහන් කරලා අපි මේ ලේබල් එකක් දාලා මේකට දාලා අපි මෙහෙම පැක් කරගන්නවා. හැබැයි මීට වඩා ස්පෙෂල් පැක් එකක් තමයි කරන්නේ අපි විදේශ වෙළඳපොළට නිෂ්පාදනය කරද්දී. මේ ලංකාවේ වෙළඳපොළට නිෂ්පාදනය කරද්දී යන වියදම උපරිමයෙන් අඩු කරගත යුතු නිසා තමයි අපි මේ වගේ පොලිතින් එකක් අතුරන්නේ. නැත්නම් අපි මේක බොක්ස් එක හෝ මීට වඩා ස්පෙෂල් වෙනත් පැකින් එක තමයි පැක් කරන්නේ. ඊට පස්සේ මේ වගේ මේව කරගත්තා. ඊට පස්සේ ඒ වගේ පැක් කරගත්ත මේ ග්‍රෑම් 20 එකක් අපිට ගියේ. ඊට පස්සේ මේ ග්‍රෑම් 50 තියෙනවා, ග්‍රෑම් 100 තියෙනවා. ඒ වගේ පැක් කරලා ඊට පස්සේ කිලෝ එකක් වෙන මේක ග්‍රෑම් 50 නම් 50 ග්‍රෑම් 50 20ක් කිලෝ එකයි. ඉතින් ඒ වගේ මේ වගේ බණ්ඩල් කරලා පැක් එකක් වෙනම හදාගෙන මේක තමයි අපි වෙළඳපොළට ගෙනහිල්ලා මේ සුපර් මාකට් වලට දාන්නේ. ලංකාවේ සුපර් මාකට් වලට දාන්නේ. මුල් ලංකාවේම ලාප් සුපර් මාකට් වලට අපි මේ වෙනකොට බඩු සපයනවා. ඒ හරහා 3 දිනක මේ ආයතනෙ වැඩ කරනවා. ඒ වගේ ලංකාවේ බොහෝ සුපර් මාකට් වලට, පුදුම සුපර් මාකට් වලට අපි මේ වගේ බණ්ඩල් හදලා සුපර් මාකට් වලට බෙදානවා. මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වීදුපොළ ග්‍රාම සේවා බසමේ කන්ද මුදුනේ අන්තිම ගෙදර තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මම මේ 2016 තමයි මේ ව්‍යාපාරය පටන්ගෙන අද වෙනකොට මේක පුළු කරගෙන තියෙන්නේ. බොහෝ අයගේ උදව් උපකාර මැද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ කුඩා කර්මාන්තංශ සියලු නිලධාරීන් වගේම හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්වත් මේ සඳහා බොහෝ දායකත්වයක් ලබා දීලා තියෙනවා මේ තැනට ඉන්න. ඉතින් අද වෙනකොට මේ නිෂ්පාදන මිලදී ගැනීම හා මේ කුරුඳු මිලදී ගැනීම අපිට කරන්න පුළුවන්. මගේ ටෙලිෆෝන් නම්බරය කියනවා නම් 076 934 9043. මගේ WhatsApp නම්බරය කියනවා නම් 076 37 443. තවත් ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා 071 31 87 743. යම් කෙනෙකුට ඕඩර් ලබා ගැනීමට හෝ මේ අමුද්‍රව්‍ය ලබා දීමට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර වලට කතා කරන්න ලෙසිතා ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සඳහා අපිව දිරිගන්වන්න උදව් උපකාර කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම දෙනාට මගේ ගෞරවය ස්තුති මේ අවස්ථාවේ පුදකරනවා.